හරි දැන් නම් මට එන්න වෙන්නේ නැහැ බං. මම තාත්තේ කාමරෙත් කරනවා අහන්නේ. හරි හරි. පුතාගේ වැඩේට ලක්ෂ 3.5ක් විතර ඕනේ. මේ වෙලාවේ මං කොහොමද ලක්ෂ 3.5ක් විතර හොයන්නේ? කුලී වැඩක් නැහැ. කඩල කරත්ති වැඩක් නැහැ. අසනීපෙත් එන්න වැඩි. මට තේරෙනවා කොල්ලගේ ආසාව. මට තේරෙන්නේ නැහැ මොනව කරන්නද කියලා. ඊයේ පෙරේද පාරේ යද්දී කොල්ලට විහිළු කරලා තිබ්බා අනිත් කොල්ලෝ. ඕ හරි වේදනාවෙන් ගෙදර ආවේ. මට ඔහුගේ වේදනාව නොතේරෙනම නෙමෙයි. මට දුකයි දෙයනේ මගේ අහිංසක දරුවා ගැන. මොකොත් කියන්න එපා බං ඔය කල්ලකාරය කොල්ලම. අවු බං. හරි හරි බං. අල්ලේ. හැමදාම පයින් යන්නත් එපා බං. බයික් එකක් ගනින්න. ඌ මගෙන් හැමදාම අහනව තාත්තේ වැඩේ මොකද තාත්තේ වැඩේ මොකද කියලා. පව් අම්මා නැති අහිංසකයා. මොන කර්මයකට මේක දෙලි පුදුනාද මන්දා. දැන් මම මාස කීයක් ඉඳන්ද කියන්නේ මට බයික් එකක් අරන් දෙන්න කියලා. මගේ යාළුවා හැමදාම මට විහිළු කරන බයික් එකක් නැති එකා කියලා. අම්මා නැතුණ පස්සේ කොච්චර දුක් විඳාද පුතා. එහෙම කියන්න එපා පුතා. හරි වේදනාවෙ ඉන්නේ. මාස දෙකක් අවසන් පුතා. මම කොහමද බයික් එක අරන් දෙන්න? තාත්තේ 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 අනේ තාත්තේ මට බයික් එකක් අරන් දෙන්නකෝ. මොකද්ද අප්පා? තාත්තේ බයික් එකේ වැඩේ මොකද? සුදු පුතාට බයික් එකක් අරන් දෙන්න තව සල්ලි ටිකක් මදි. බෙහෙත් වලට ගොඩක් පියදම් වෙනවා. බෙහෙත් නැවැත්තුවේ නැත්තම් බයික් එකක් අරන් දෙන්න වෙන්නේ නැහැ. පව් මගේ සුදු පුතා. මං අදින් පස්සේ බෙහෙත් බොන්නේ නැහැ. කොහොම හරි ඉක්මනට සුදු පුතාට බයික් එකක් අරන් දෙනවා. මං කොහොම හරි ඒක කරනවා.
පුතේ 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 පුතා 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 හෙලෝ සුදු පුතාද? චූටි මාම කතා කරන්නේ. තාත්තා බාත්රූම් එක ගාව වැටිලා හිටියා. කොයිලාද මම වැටලා තින්නේ? තාත්තව හොස්පිටල් එකට යවුවා. හරි මම මේ කාස් ඇවිල්ලා ඉන්නේ මම ඉක්මනට රට කියලා එන්නම්. හරි සුදු පුතා සුදු පුතා තාත්තගේ වැඩ කටයුතු ටිකක් කෙරුවා නේද මම? සෑහෙන්න වියදම් එහෙම යන්නේ තිනේ මලගෙදර වැඩවලට. නා ගන්න කවුරුත් හිතුවේ නෑ. ඒක නෙමෙයි සුදු පුතා. සුදු පුතාලගේ තාත්තට අයිති දෙයක් මං ගාව තිබ්බා. මං ඒක දීලා යන්නේ මේ ආවේ. සුදු පුතාට බයික් එකක් අරන් දෙන්න ඕනයි කියලා තාත්තා සෑහෙන කාලෙක ඉඳන් සල්ලි වගේක් එක්කවලා බැංකුවට ගියා. සුදු පුතා ගන්න නැති වුණාට බෙහෙත් ගන්න එක තාත්තා නතර කළා. සුදු පුතාට බයික් එකක් අරන් දෙන්න ඕනේ. සුදු පුතා දන්නවනේ බෙහෙත් වලට සෑහෙන වියදම්. තාත්තගේ පපුවම තාත්තා ඒ සල්ලි පිටු කරන්නේ බෙහෙත් පොඩි එක නතර කළා. ඒ විදිහට තාත්තා අසනීපෙන් හිටපු හින්දා සුදු පුතා බැංකුවට යන්න බැරි හින්දා ওই කුලී වැඩ කරලා කඩල කරත්ත වැඩ කරලා යන්නේ ගමන් මට සල්ලි දීලා තිබ්බා බැංකු පොතක දාන්න කියලා. හිතුවේ නැති වෙලාවක තාත්තා නැති වුණානේ. තාත්තට ඕන කලේ ලක්ෂ 3මාරක් 4ක් සුදු පුතාගේ අතට දෙන්න බයික් එකක් ගන්න. කොහොම හරි මේක මෙච්චර කල් සුදු පුතා මගේ අතේ තිබ්බා. මමත් තාත්තා දුන්නු සල්ලි අඩුවක් පාඩුවක් නැතුව විදිහටම මේකට දාලා තියෙනවා. සුදු පුතා මේක අරගෙන සුදු පුතා බයික් එකක් ගන්න. සුදු පුතාට බයික් එකක් අරන් දෙන්න තාත්තා සෑහෙන්න කල්පනා කරා. නැති බැරිකම තමයි තිබ්බේ සුදු පුතා. නැත්තම් තාත්තා සුදු පුතාට හරි ආදරේ. නැත්තම් ඉතින් මෙහෙම කරන්නේ නැහැ. මේක එනම් ගන්න. සමා වෙන්න චූටි මාමෙන්. මටත් ඒ කතේකින් හිතෙනවා තාත්තගේ මරණය මමවත් කියන්න ඕන කියලා. මං තාත්තට කොච්චර දොස් කිව්වද මට බයික් එකක් අරන් දෙන්න කියලා. දැන් අම්මත් නැහැ තාත්තත් නැහැ. දැන් මම මේ ලෝකේ තනි වෙලා. සමා වෙන්න චූටි මාමෙන්. තාත්තලගේ ආදරේ මිල කරන්න බෑ සුදු පුතා. මිල කරන්න බැරි හින්දා තමයි තාත්තලගේ ආදරේ එකට වටින්නේ. තාත්තලා තම තමන් වෙනුවෙන් කිසි දෙයක් කරගන්නේ නැහැ.
හැම දෙයක්ම කරන්නේ දරුවෝ වෙනුවෙන්. වැඩේ කියන්නේ සුදු පුතා දරුවෝ ඕක තේරුම් ගද්දී තාත්තලා මේ ලෝකෙන් යන්න ගිහිල්ලා තියෙන එකයි. ඔය ටික දරුවන්ට ඉන්න කාලෙම තේරුම් ගන්න පුළුවන් වුණා නම් තාත්තලා පුතාලා ඊට වඩා සන්තෝෂෙන් ජීවත් වෙනවා. මොනා කරන්නේ? මං ගිහින් එන්නම් සුදු පුතා.